කලබලෙන් මේ වාහනේ අස් කරන්නේ මම ආසම ගමනක් යන්න. ඉතින් ඉරිද දවසත් ඉවර වීගෙන එනකොට මට ජොබ් එකක් වැටුණා කොග්ගලට. ගාල්ලේ කොග්ගලට. ඉතින් මගේ හොදපුර ඉදිරිගත්තෝ විදියට දාගෙන වාහනේ තස් කළා හරි ආසාවෙන් මං ඉතින් ගමන යන්න ලැහැත් වෙනවා. මම කොහේ ගියත් කොහේ ගිහින් ආවත් අනිවාර්යෙන් වාහනේ අස් කරනවම තමයි. මොකද ඉන්න තැන ලස්සනට තියාගන්න ඕන. එතකොට තමයි ආසාවෙන් රස්සා වුණත් කරන්න පුළුවන් පිළිවෙලකට. ඒ වැඩෙත් ඉතින් ඉවර කරලා මම යාඩ් එකෙන් යන්න පිටත් වුණා. මට එම්ටි ටැංකි එක ගන්න යන්න තිබ්බේ LIL වැලිසරට. යාඩ් එක යනකොට හවස් වෙලා තිබ්බේ LIL වැලිසරට යනකොට රෑ වුණා. කොහොම හරි ටැංකියක් තෝරලා බලලා මේන්න මේ ටැංකිය ගන්න මම තීරණය කරා. ඊට පස්සේ ඉතින් ওই විදිහට තමයි මගේ වාහනේට ටැංකිය ලොක් 4ට ගාන්න තිබ්බේ. ටැංකිය ඔය වගේ පටවගෙන ඔතන ඉතුරු වැඩ ටිකත් කරගෙන මම කොග්ගල යන්න පිටත් වුණා. මම යන්නේ හයිවේ නෙවෙයි. මම නෝමල් යන්නේ කොග්ගලට. මොකද හෙට උදේ තමයි ටැංකිය තියන්න තියෙන්නේ. රෑ වෙනකොට ඉතින් ඕනි කෙනෙක්ට නිින්ද යනවා. නෝමල් යනකොට වගේ නෙවෙයි හයිවේ යනකොට තවත් නිදිමත හැදෙනවා. මම ගියේ හයිවේ නෙවෙයි. මම නෝමල් පාරේ තමයි ගියේ. හයිවේ යනකොට නිදිමත හැදෙනවා කියන්නේ වටපිටාවේ බල යන්නවත් කිසිම දෙයක් නැහැ. කඩයක් නැහැ. නිදිමත හැදෙන සම්භාවිතාවය වැඩි. ඊට පස්සේ ඉතින් මමත් පොඩි කඩයකින් අතර කරා ටී එකක් පීලා රෝල් එකක් කන්න. කොග්ගල සෝන්නේ මේට යන්න. අඩි අතරේ නේ? ඒ විදිහට ඉතින් තේකකුත් ගහලා කඩේ හිටපු අයත් එක්ක පොඩි කතාවකුත් දාලා විස්තරත් කතා බහ කරගෙන මගේ ගමන යන්න මම ආයත් පිටත් වුණා. ඔන්න මම දැන් තමයි ඉතින් ගාල්ලට ආවේ. ගාල්ලට එනකොට හරියටම වෙලාව පාන්දර 1යි. මම තීරණය කරා ගාල්ලේ නිදාගෙන උදේ පාන්දර 6ට යනවා කියලා. ඊට පස්සේ මම වාහනේ පාක් කරලා නිදාගත්තා. ඉතින් මට පැය 5ක් නිදා ගන්න පුළුවන් වුණා. මට ඉස්සරහින් ඉතින් බවුසර් සෙට් එකත් ඇවිල්ලා ඉන්නවා ගාල්ලට ලෝඩ් එක බාන්න ආපු. මම යන්නේ කොග්ගල යුනිචලායකට. උදේ 8ට කලින් තමයි ටැංකිය ඒ ලොකේෂන් එකේ තියන්න ඕන. මම ඉතින් දැන් ගාල්ලේ ඉඳන් ආයත් කොග්ගලට යන්න පිටත් වුණා. සෝන් එකට කිට්ටු වෙනවත් එක්කම දන්න අඳුරන අපේ සෙනා අයියත් ඇවිල්ලා හිටියා ටැංකියක් අරගෙන. ඔයා ඉන්නවා කියන්නේ මං ඉන්නවා වගේ තමයි. ඒකම ඉන්නේ ආතල්ලේ තමයි. මේ මොකද්ද කැමරා වීඩියෝ ඔක්කොම වටේම ගහලා තියෙන්නේ. ආකට දැන් එන්නේ ලේසි. ඔයාට කට් එකක්ද? ඔව් ඉනිකලාගේ. ඔව්. ඔයා ඉනිකලා. ඔව් ඔව්. මේක ආයතනේ වගේ. ආයතනේ වරේට. අයිකිප් එකකට ජීපියක්ද? අයිකිප් මෙයාට ජීපියක් තිබ්බේ. ජීපියක් මට තිබ්බේ. ඊට පස්සේ අයිකිප් එකක් ගන්න කිව්වා. මම ගෝල් කරලා හිටියා පැය දෙකක් විතර. අයිකිප් එකක් උනාට අයිකිප්ද දෙන්නේ ඒක පාටයි. අයිකිප් ඒකට උස එකයි. ඉතින් මම මේ ටැංකිය අරන් ආවෙත් LIL එකෙන් ටැංකිය ඇතුලේ හොදගෙන. මම දැන් ওই ටැංකිය ඇරලා බලන්නේ ටැංකිය ඇතුලේ වේලිලාද කියලා. වේලිලා තිබ්බේ නැත්නම් දොරවල් දෙක ඇරලා තියන්න. ටැංකිය ඇතුලේ නම් වතුර ටිකක්වත් තිබ්බේ නැහැ. හොඳට වේලිලා තිබ්බේ. ඔන්න පොඩ්ඩක් බලන්නකෝ ඇතුලේ තියෙන්නේ කොහොමද කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ වාහනේ ඉන් කරා. මගේ වාහනේ ඇතුළට ගත්තේ නැහැ ලෝඩින් වලට. දවල් 2කට තමයි ගන්නවා කියලා කිව්වේ. ඉතින් අපි පොඩි ගමනක් යන්න ප්ලෑන් කරා. මායි සෙනා අයියයි අපේ තව අයිය කෙනෙක් ඉන්නවා. ඒ අයියගේ වාහනේ තමයි අපි යන්න ප්ලෑන් කරේ. ඉතින් එයාගේ ටේලර් එක ගලවලා මැෂින් එක ගත්තා අපි ඒ ගමන යන්න. අපි කොග්ගල આવොත් මේ ගමන යන්න කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔන්න ඉතින් වාහනේ එනවා යකා වගේන මෙන්න මේ වණ්ඩිය තමයි අපි මේ ගමන යන්නේ. යමු. යන්. මේ විස්තර ටික ගන්න ගොල්ලෝ තප්පරක් ඉන්නවද? මාත් කඩේට ගියා.
එතකොට මේ ඉන්නේ මම කියපු අනිත් අයියා. අපි ඔන්න ඔය විදිහට කොග්ගල සෝන් එකකින් වාහනේ අවුට් කරගත්තා. කොළඹ ඉඳලා වාහනත් එක්ක ඉඳලා බිල්ඩින් අස්සෙන් ගිහිල්ලා වාහන ට්‍රැෆික් එකේ ඉඳලා මේ වගේ තැනකට ආවම අපිට දැනෙන්නේ මාරම නිදහසක්. ඉතින් ඒ නිදහස විඳින්න පුළුවන් තැන උපරිමයෙන් අපි ඩ්‍රයිවර්ස්ලා වුණාම විඳිනවා. ඒ ඉතින් නිදහස හොයාගෙන තමයි මේ අපි තුන් දෙනා දැන් මේ යන ගමන් ඉන්නේ. මේ අපි යන්නේ වෙන කොහෙවත් නෙවෙයි. අපි තුන් දෙනා ප්ලෑන් කරගත්තේ බීච් එකට යන්න. මොකද ඉතින් අර දෙන්නගේ වාහන දෙකත් බේගෙන් ගහලා ලෝඩ් කරන අතරේ මගේ වාහනේත් ගන්නේ දවල් 2කට කිව්වට පස්සේ අපි තීරණය කරා බීච් එකට ඇවිල්ලා නාල කළා පොඩ්ඩක් නිදහසේ ඉඳලා යන්න. හරි හරි. මෙතන වට්ටා. වට්ටා උඩ. හරි. හරි. බීච් එක එපා වෙනකන් ඉතින් අපි බීච් එකේ නාල කරලා ආතල් අරගෙන ආයත් සෝන් එකට යන්න පිටත් වුණා. කවුද දන්නේ මෙන්න මේ ඔය කට්ටිය මෙන්න මේ දකින්න තැන තියෙන විශේෂත්වය මොකද්ද කියලා? දන්න අය දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක මෙතන තියෙන විශේෂත්වය මොකද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. එහෙනම් යාළුවනේ අදට මාත් ඔය කට්ටියකින් සමු ගන්නවා. වීඩියෝ එක බලපු සපෝට් එක දෙන ඔය කට්ටිය හැමෝටම ගොඩාක් ස්තුතියි. ජය වේවා.